හරි නේද එහෙනම්? අපි පටන් ගමු. පුතේ මම අද කතා කරන්න යන්නේ 2023 ආපු A level combined maths paper pure maths කොටසේ ආපු පළවෙනි ප්‍රශ්න 10 තියෙන්නේ part A කොටසේ අනිවාර්යෙන් ත්‍රිකෝණමිතිය ප්‍රශ්නයක් අහනවා. අනිවාර්යෙන් ත්‍රිකෝණමිතිය ප්‍රශ්නයක් අහනවා. අන්නේ ත්‍රිකෝණමිතිය ප්‍රශ්නය විසඳන විදිය. මේක ප්‍රශ්නේ අහලා තිබ්බේ ප්‍රශ්න අංක 10. ඉතින් අපි බලමු මේක කරන්නේ කොහොමද කියලා. මේකේ තියෙනවා sin x ධන 5 බෙදීම 3 ධන sin x ධන 5 බෙදීම 4 සමානයි cos 5 බෙදීම 4 විසඳන්න තියෙන්නේ. විසඳන්න කිව්වොත් අනිවාර්යෙන් x වලගේ හොයන්න ඕනේ. ඉතින් මම මේකේ දාන්න පුළුවන් sin c ධන sin d. මම මෙයා c කියලා ගන්න මෙන්න මේ කෝණය මෙයා d කියලා මේ කෝණය ගන්න. sin c ධන sin d සූත්‍රය අපිට දාන්න පුළුවන්. sin c ධන sin d දෙකක් sin c ධන d බෙදීම 2යි. x ධන x ධන 5 බෙදීම 3 ධන 5 බෙදීම 4 c ධන d බෙදීම 2යි. cos c ඍණ d x ධන 5 බෙදීම 3 මේ c ඍණ d එන ඍණ x ඍණ 5 බෙදීම 4 එනවා. බෙදීම 2යි සමානයි cos 5 බෙදීම 24 නෝතියන්. ඊට පස්සේ මෙතන සුළු කරගමු අපි කරහන් 2යි sin x ධන x 2යි x මෙතන සුළු වුණාම පොදු වරයක් ගමු 12. එතකොට එනවා 12 4ක් 5 ධන 3ක් 5 7ක් 5 එනවා. බෙදීම 2 cos x x කැපිලා යනවා. මෙතන එනවා 4ක් 5 ගෙන් 3ක් 5 අඩු කරාම 5 බෙදීම 12 බෙදීම 2 ඔහොම එනවා. ඊට පස්සේ cos 5 බෙදීම 24යි. මේක තවදුරටත් අපිට සුළු කරන්න පුළුවන්. මෙන්න මේ පොදු හරිය මෙයාටත් අයිති මෙයාටත් අයිති 2යි sin x ධන 7ක් 5 මෙතන සුළු කරාම 7ක් 5 බෙදීම 24යි. cos මෙතනත් 5 බෙදීම 24යි සමානයි cos 5 බෙදීම 24යි. එතකොට බලන්න cos 5 බෙදීම 24ට cos 5 බෙදීම 24 කැපිලා යනවා. ඊට පස්සේ 2යි sin x ධන 7ක් 5 බෙදීම 24 සමාන වෙනවා 1ට සමාන වෙනවා. ඊට පස්සේ මේ දෙක එහා පැත්ත පල්ලෙහාට යමු. හරස් ගුණිත කරලා 2යි x ධන 7ක් 5 බෙදීම 24 සමානයි භාගයයි. ඊට පස්සේ මෙතන sin මම දන්නේ sin θ සමානයි නම් sin alpha. sin θ සමානයි sin alpha නම් θ සමානයි n5 ධන ඍණ 1 n වෙනි බලය alpha. ඉතින් sin θ තියෙනවා මේ බදනේ sin θ ආව sin alpha එකක් හදා ගන්න ඕනේ. sin alpha. ඉතින් අපි හදා ගන්න විදිහ බලමු. sin θ සමානයි sin alpha නම් මෙන්න මේ විසඳුම දාන්න පුළුවන්. ඉතින් sin θ තියෙනවා sin x ධන 7ක් 5 බෙදීම 24යි. sin alpha දාගන්න. sin alpha ඉන්නේ sin භාගයෙන්නේ sin 30. sin 30 කියන්නේ 5 බෙදීම 6. 5 බෙදීම 6. දැන් හරි. sin θ සමානයි sin alpha නම් θ සමානයි n5 ධන ඍණ 1 n වෙනි බලය alpha. මේ alpha 5 බෙදීම 6යි. මේ මෙතන θ වෙන්නේ නැහැ. මෙතන ඉන්නේ x ධන θ කියන්නේ x ධන 7ක් 5 බෙදීම 24 නේ. මෙහෙම එනවා. මේකේ nit z. ඊට පස්සේ දැන් වැඩි හරි. ඊට පස්සේ x වලගෙන හොයන්න ඕනේ නම් මෙන්න මෙයාව එහා පැත්තට රජියම. එහෙනම් x සමානයි n5 ධන ඍණ 1 n වෙනි බලය 5 බෙදීම 6 ඍණ 7ක් 5 බෙදීම 24යි. nit z. මෙන්න මෙහෙමයි 2023 ත්‍රිකෝණමිතිය ප්‍රශ්නේ විසඳන්නේ. එහෙනම් අපි ඊගාව ප්‍රශ්නෙට යමු.